නිර්දේශිත නාමයන් ජැක්සන් ඇන්තනි මහරජු ගැමුණු හා ප්‍රවේගය උද්දික ප්‍රේමරත්න මහරජ ගැමුණු රුධිරය දැකීමට ඇති ආශාවක් නිසා නොවේ. හේමල් රණසිංහ ප්‍රවේගය සංකීර්ණ මනෝභාවයන්ගෙන් යුත් චරිතයක් නිරූපණය කිරීමේලා මූණ දීමට සිදුවන්නා අභියෝග සූක්ෂමව අවබෝධය කොට ගනිමින් ප්‍රේක්ෂක වින්දනී විශ්වාසනීයත්වයට ග්‍රහණය කරගත්තා වූ අපූර්ව රංග ප්‍රතිභාව උදෙසා 2015 සරසවි සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය පිරිනැමෙන්නේ මහරජ ගැමුණු චිත්‍රපටයේ එලාරගේ චරිතය නිරූපණය කළ ජැක්සන් ඇන්තනීටයි. හොඳම නිලිය නිර්දේශිත නාමයන් අංජලි පටෙල් ඔබ නැතුව ඔබ එක්ක චාන්දිනී සෙල්විරත්න මගේ යාළු මාළු බෑර මේ ගමේ උන් කවුරු හරි රින්ගන් ඉන්නවද? වයසක බෑරි අයට උදව් කරාම උඹලා මේ කෑම හදන වෙලාව කෞශල්‍ය ප්‍රනාන්දු බුරදිය පොකුණ මතක් වෙනකොට අම්මේ එහෙම පුල්ටු ගඳ උන්ගේ කකුසිට ඇසිඩ් ගහලාද කොහෙද මේ අවස්ථාව සඳහා තවත් ආරාධනයක් අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් විසින් යෝජනා කරනවා පුණ්‍යාහීන්දනිය මහත්මිය ඔබටත් ආරාධනා කරනවා ගෞරවයෙන් වේදිකාවට පැමිණෙන්නට කියා. සංගීතා දැන් තමයි අර නිලියොත් තුන් දෙනාගේ හෘද ස්පන්දනය පොඩ්ඩක් වැඩි වෙලා ඇත්තේ. කාලේ ගන්න ඒක වෙනවා. ඔව් දැන් අපි සූදානම් හොඳම නිලිය සඳහා වූ ඒ සම්මානය නම් කරන්නට. පවතින සමාජය විසින් නොසලකා හරිනු ලැබිය හා ස්ත්‍රීක ලෙස ඈ විසින් අපේක්ෂා කරනු ලබන ආදරය රැකවරණය හා පිළිගැනීම නොලැබීම යෑමෙන් හට ගැනෙන ව්‍යාකූල මනෝභාව සියුම් ප්‍රතිග්‍රහණය කර ගනිමින් ප්‍රකට කලාව අද්විතීය සංවේදී රංගකාර්ය උදෙසා 2015 සරසවි සම්මාන උළෙලේ හොඳම නිලිය ලෙස සම්මානය පිරිනැමෙන්නේ ඔබ නැතුව ඔබත් එක්ක චිත්‍රපටයේ දමිළ යුවතිගේ චරිතය නිරූපණය කළ අංජලි පට්ලු. අධ්‍යක්ෂණය නිර්දේශිත නාමයන් මනුෂ්‍යත්වය වෙනුවෙන් ධර්මය ජයන්ත චන්ද්‍රසිරි මහරජ ගැමුණු රකින්න රට ආරක්ෂා කොට දීමටයි. ඉන්දික ෆර්ඩිනෑන්ඩෝ හෝගානා පොකුණ කෑ ගහනකොට කම්බීරි වෙනවා. ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබ එක්ක
අපිට මතකයි පළමු සරසවි සම්මානුල්ලේ හොඳම අධ්‍යක්ෂක වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒ ගම්පෙරළිය චිත්‍රපටය සඳහායි. එතුමාගෙන් ආරම්භි විශිෂ්ටතා සම්මාන පියසටහන් පෙළේ 33 වන පියවරේදී හොඳම අධ්‍යක්ෂකවරයා ලෙස සම්මානය ලබන්නේ කවුරුන්ද? ඔව් හොඳම අධ්‍යක්ෂණය සඳහා සම්මානය සඳහා හේතුපාඨය. එකිනෙකා පිළිබඳ අනෝන්‍ය අවබෝධයෙන් වියුක්ත වූ පරස්පර සමාජ පසුතල හා ජීවිත අනුභූති පාදක කොටගත් චරිත ද්වයක් කුටුම්බ ජීවිතය අවතීර්ණ වූ පසු පැන නැගෙන පශ්චාත්තාපී හෘදය සාක්ෂි හා මානසික ආතතීන් විසින් ඔවුන්ගේ ජීවිත ඛේදජනක ඉරණමකට ඇද දමන ලද ආකාරය තමා සතු ප්‍රවීණ වූත් පරිණත වූත් සිනමාත්මක පරිකල්පනයෙන් ප්‍රකට කිරීම උදෙසා 2015 සරසවි සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ සරසවි සම්මානය පිරිනැමෙන්නේ ප්‍රසන්න විතානගේ ඔබ නැතුව ඔබත් එක්ක. චිත්‍රපටය නිර්දේශිත නාමයන් බහිනවද නැද්ද බස් එකේ? හෝගානා පොකුණ දුව බල්ලා දැන් එතකොට ඔය කවදානකම් බස් එකේ නිදාගන්න හිතාගෙන ඉන්නේ මහරජ ගැමුණු ඇදුවේ කවුරුන් ගැනද මේ? ඔබ නැතුව ඔබ එක්ක. කවුරුත්ම නැද්ද? මට කවුරුත් නැහැ. ඔය ඇරෙන්න. මේ අභිමානවත් රාත්‍රියේ පිරිනැමෙන අවසාන සම්මානය. දැන්වමත් සම්මාන පෙළහැර නිරීක්ෂ කළ ඔබ තුල හොඳම චිත්‍රපටය ගැන යම් ඉංගයක් ඇති කියලා මම විශ්වාස කරනවා. ඔව් ජූරි විනිශ්චය 2015 තිරගත කරන ලද චිත්‍රපට 23ක් අතුරෙන් හොඳම චිත්‍රපටය ලෙස මේ 33 වන සරසවි සම්මාන උළෙලේ සම්මානය දිනාගනු ලබන්නේ සිනමාත්මක නිර්මාණයක අත්‍යන්තයෙන්ම අන්තර්ගත විය යුතු මූලික ලක්ෂණ මනාව විෂද කිරීමේලා ප්‍රකට කර ඇති පරිපූර්ණ භාවය අඛණ්ඩව පවත්වාගෙන යාම උදෙසා 2015 සරසවිය සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය පිරිනැමින්නේ මහරජ ගැමුණු සිනමා වෘත්තාන්තයටයි ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ ස්තුතිවන්ත වෙනවා අපගේ ඒ සම්මාන පිරිනැමීමට මෙහි පැමිණි ගරු අග්‍ර අමාත්‍යතුමාටත් ඒ අමාත්‍යවරුන්ටත්. ඉතින් සියලු සිනමාවේදීන්ට සිනමාව අභිමානයක්. සරසවිය ඒ අභිමානයට ආලෝකයක්. 33 වෙන සරසවිය සිනමා උළෙලේ නවමු අංගයක් වශයෙන් නිර්මිත විශේෂිත සමාප්ති ගීතය එදා මෙදා තුර පරම්පරා කීපයක ගායක ගායිකාවන්ගේ හඬින් වර්ණවත් වී තිබෙනවා. සරසවිය සම්මාන උළෙල වෙනුවෙන්ම නිලාර් එම් කසීම් රචනා කළ මේ ගීය සංගීතවත් කළේ රංග දසනායකය. නර්තනයෙන් හැඩගන්වන්නේ චන්න උපුලි රංගායතනයේ සිසු සිසුවියන්. ඒ අතරතුර සියලු සම්මානලාභී ශිල්පීන්ට ශිල්පිනියන්ට
සමූහ ඡායාරූපයකට ගොඩ වදින්නට කියා ආරාධනා කරනවා මේ අංගයෙන් අනතුරුව. ඒ ආකාරයෙන් ඉතාමත් උත්කර්ෂවත් රාත්‍රියක ප්‍රහර්ෂය බෙදා හදා ගනිමින් 33 වන සරසවි සම්මාන උළෙල මේ ආකාරයෙන් සමාප්තියට පත් කරන්නට අපට අවසර. ඉතින් සිළු දිනාටම සුබ රාත්‍රියක් රස විඳින්න බලාපොරොත්තු තබාගත හැකි සිනමාවක අනාගතයක් දකින්නට අපි සිහින දකිමු. සොම්නසින් සිනමාව පොබ කරමු පෙරමෙන් හෙටත් ජීවිතය සින්දම්ය කැමරා ඇසින් රඟ මඩල පුබුදුවමු අභිමන් සිතින් සරසවිය දුන් වරමගෙන සොම්නසින් සිනමාව පොබ කරමු පෙරමෙන් හෙටත් ජීවිතය සින්දම්ය කැමරා ඇසින් අපේ සම්මානලාභී සියලුම කලාකරුවන්ට ගෞරවයෙන් වේදිකාවට පැමිණෙන්නට කියා ආරාධනා කරනවා. සමූහ ඡායාරූපයක් ලබා ගැනීමට අපේ ගරු අග්‍රාමාත්‍යතුමන් සමග. සරිය දුන් වරමගෙන සොම්නසින්